තුවාල වේලෙන බෙහෙතුත් ඉවරයි නේද? ටවුන් එකට යන්නත් ඕනේ. ඉෂාරයටත් කෝල් එකක් දාලා බැලුවා නම් හරි. ඌනම් මට බෑ කියන එකක් නැහැ. හෙලෝ ඉෂාරයා, කොහෙද බං ඉන්නේ උඹ? ගෙදර ඉන්න ඇති කියපන්. ඉෂාරයා, මට ටවුන් එකට යන්න විදියක් නැහැ බං. අත තාම අමාරුයි බං. බයික් එක පදින්න විදියක් නැහැ. උඹ ගෙදර ඉන්නවා නම් අනේ වරින්ක මාත් එක්ක ටවුන් එකට ගිහින් යන්න. මට බෙහෙත් ටික අරන් එන්න බං. අයියෝ වද දෙන්න බාබන් ආදි. මට අද ගෙදර වැඩ වගේක් තියෙනවා. ඔබ පුළුවන් විදිහට ගිහලා බෙහෙත් දාගනින්කෝ. මට නම් අද එන්න වෙන්නේ නැහැ. මං හිතුවේ නෑ බං උඹ මට කවදාවත් බෑ කියයි කියලා. අවුලක් නෑ මචං. මම මොකක් හරි කරගන්නම්. තමන්ට මොකක් හරි කරදරයක් වුණාම තමන් විතරමයි ඉතුරු වෙන්නේ කියලා මට දැන් තමයි තේරෙන්නේ. පුළුවන් හැම කාලෙම හැමෝටම උදව් කරා. මට අමාරු කාලෙදි මගේ ළඟ කවුරුත්ම නැහැ. තාම අත හොඳ නැද්ද බං? කොහෙද බං මේ යන්නේ ආදි? ටවුන් එකට යනවා බං මලා බෙහෙත් ටික අරන් එන්න. ඇයි බං පයින් යන්නේ ආදි? යාළුවෙක්වත් නැද්ද බං? මොන යාළුවද බං? අපිට කරදරයක් වුණාම කවුරුත් නෑනේ. පයින් යනවා ඉතින්. මොනව කරන්නද බං? උඹ මටවත් කතා කරා නම් මං එනවනේ ආදි. ඇයි උඹ මට කතා කරේ නැත්තේ? ඉෂාරයට කෝල් කරා බං. ඌ ගත්ත ගමන් ගුවා එන්න බෑ කියලා. මං හිතුවා උඹත් ඌත් එක්ක ඉන්න උඹත් එන්න නැති වෙයි කියලා. ඒකයි උඹට කතා නොකර පයින් යන්න හිතුවේ බං. එහෙම හිතන්න එපා බං. හැම යාළුවෙක් මේක වගේ නෑ. උඹ ඕන වෙලාවක මට කතා කරා. මං ඕන දෙයකට එන්නම් උඹත් එක්ක යන්න. උඹේ වචනෙත් ඇති මලා. thank you බං. මට අමාරු වෙලාවේ මාත් එක්ක හිටියට. හොඳ මේ යාළුවෝ කවදාවත් අමාරු තැන්වලදී තනි කරේ නෑ ආදි. මම හිතපු විදිය වැරදි. වාසි බලාගෙන ආශ්‍රය කරන යාළුවෝ අතරේ තමන් බින්දුවට වැටුනාම ළඟින් ඉන්න යාළුවෝ තෝනේ තරම් ඉන්නවා.